තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටම දෙස් විදෙස්ගත සියලුම දරුවන්ටම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දරුවෝ. ඉතින් ගොඩ දවසකින් ගොඩක් සතුටුයි. ඉතින් දරුවනේ මේ වීඩියෝ එක අවසාන වෙනකන් ඔයාලා නරඹන්න. ඉතින් ඇත්තටම මං ගාවට මේ කාන්තාව ආවේ ඉතින් හරිම දුක්බර කතාවක්. ඉතින් වරම් මුලාවෙන් එන්නා වූ ඥාති බලවේග කියන්නේ ඔවට තමා දරුවනේ. ලෙඩ රෝග කරන්න, තමන්ගේ ජීවිතය වෙනස් කරන්න, පෞල් ජීවිතය අවුල් කරන්න ඉතින් එන්නා වූ එක්තරා බලවේග කොට්ටාසයක් වශයෙන් මේ කොට්ටාස දකින්න පුළුවන්. ඉතින් මේ ගැහැණු කෙනා ගොඩාක් දුක් විඳ කෙනෙක්. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. විරමාලාවක් තියෙනවා නම්, දෝෂයක් තියෙනවා නම්, ත්වේෂයක් තියෙනවා නම් ඔබ මෑණියන් වහන්සේගේ පීඨෙන් ආශිර්වාදයෙන් පෙන්වවා. සර්ව දෝෂනාකාර වා කාල ප්‍රශ්න මාලාව වා. කවුද මේ ඉන්නේ? අවසරයි කියනවා. කවුද මේ දැන් දරු ප්‍රාණන්ට වරමක් දෙන්න දාවේ? නැත්නම් මේ දරු ප්‍රාණන්ව ලෙඩ කරන්න දාවේ? පිනක් බලාපොරොත්තු වෙන්න දාවේ? කවුද මේ? ලෙඩක් පින් ගන්න දාවේ? මෙයාගේ හොඳට දාවේ, නරකට දාවේ, පීඩක් වෙන්න දාවේ? නැති බංගස්ථාන කරන්න දාවේ? කරපු කෙනා මරනවා. එයා මරනවා නම් මට කියන්නකො බලන්න ඇයි කරවුවේ? එහෙම හේතුව එයා එව්වේ ඇයි ඔයාව? මොනවද දීලා දෙව්වේ? පෞකාරයෝ. හරි මං පින් දෙන්නම්. එහෙමයි. යන්න කැමති පින්. දැන් කී තැනක යන් කිව්වට ගියේ නෑනේ. ඇයි යන්නේ නැත්තේ? හේතුව මොකද්ද? යන්න බැරි හේතුවක් කියන්නකො මට. එයාලා ආපහු එක්කන් එනවද? එවනවද? දරුවා මරන්නම දෙවලා තියෙන්නේ. මොකක් නිසාද කරපු ඔව් මොකක් දැන් නිසාද? එව්වද? මට යන්න දෙන්නේ. කවුද යන්න දෙන්නේ නැත්තේ? දේවස්ථානෙට ගිහලා නැවත හිර කරනවද? එහෙමයි. මේ දරු ප්‍රාණන්ගේ රෙදි මාලාව කරන නාමාකාරයක තම තහඩුව රත් කරනවා නේද? එහෙමයි. රූප කටු